තව එක දවසක මේ ඉස්කෝලේ දවසක් මේ මගේ අම්මා කිව්වා මේ ළඟ ගෙදරක නැන්දා කෙනෙක්ගේ දානයක් තියෙනවා ළමා නිවාසයකට. ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා එතන බහින්න කියලා මට උදේ කිව්වා. ඊට පස්සේ මම මේ ඉස්කෝලේ දා ගියා. ඉස්කෝලේ ගියාට පස්සේ ඉස්කෝලේ ඉවර වෙලා දැන් ස්කූල් වෑන් එකේ ඉන්නේ. ස්කූල් වෑන් එකෙන් ඇවිල්ලා එතන බහින්න කියලා මට කිව්වා. මම එතන බලාගෙන ඇවිල්ලා එතන බහින්න යනකොට එතන හිටියේ බාප්පා. මාව ගන්න ස්කූල් වෑන් එකෙන් ගන්න බාප්පා තමයි ඇවිල්ලා හිටියේ. මට එතකොට තේරුණා මෙයා එන්නේ මොකටද කියලා. ඊට පස්සේ මාව වෑන් එකෙන් ගත්තා. නිවාසෙට ටිකක් දුර යන්න ඕනි. බැහැලා මේන් රෝඩ් එකෙන් බැහැලා. ඊට පස්සේ එයා එතන ළඟ අපේ නෑදෑ කෙනෙක්ගේ තව ගෙදරක් තියෙනවා. එයා කිව්වා එහෙට ගිහින් යමු. මේ නැන්දා ඉන්නේ කිව්වා අපිට දෙකක් එහෙම බීලා යන්න කියලා. මේ එහෙට යන් කියලා මට කිව්වා. ඊට පස්සේ මාත් හා කියලා මේ යන් එහෙනම් කියලා අපි එහෙට ගියා. ගියාට පස්සේ නැන්දා ඉඳ ගන්න කියලා තේ එහෙම හදලා දුන්නා. තේ බීලා ඉවරලා ටිකක් වෙලා යනකොට මේ එයා කිව්වා මට චූබරයි කියන්න කියලා නැන්දට. ටොයිලට් එකට යන්න ඕනි මට චූබරයි කියලා කියන්නේ. ඊට පස්සේ මං කිව්වා මට චූබරක් තිබ්බේ නෑ. ඊට පස්සේ යන්නේ මේ බොරුවට මට කියන්න කියලා ඉඟි කරා. ඊට පස්සේ මං චූබරයි කියලා කිව්වට පස්සේ ආන පැත්තේ තියෙන එළියේ තමයි ටොයිලට් එක තියෙන්නේ. ගේ පිටිපස්සේ එළියේ පොඩි හතරස් ටොයිලට් එක. ඊට පස්සේ මේ යන් කියලා මේ ටොයිලට් එකට බාප්පා තමයි එක්කන් ගිහිල්ලා එතන හිටගෙන හිටියේ නැන්දත් එළියට ආවා. ඇවිල්ලා මට යන්න කිව්වා. මං ඊට පස්සේ ගිහිල්ලා බොරුවට චූ දැම්මා වගේ හිටියා. ඊට පස්සේ ඒ නැන්දත් ඉවරද කිය බොරුවට බාප්පා අහනවා මගේ. ඊට පස්සේ මං ඔව් කියලා එතෙන්ටම වෙලා හිටියා. ඊට පස්සේ එහෙනම් මේ දාලා ඉන්න කියලා ඒ නැන්ද ගේ ඇතුළට ගියා. එතකොටම එකපාරටම